Hello guys, GTA Lanka Creation YouTube channel එකට ආරාධනය කරනවා. අද අපි අලුත්ම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලා වෙනුවෙන්. ඉතින් අද අපි හදන්නේ හිමේ යන්න. තනියම නෙමෙයි යන්නේ අපි අද අලුත් යාළුවෙකුත් එකතු කරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ එයා. කතා කරන්න පොඩ්ඩක් ඉතින්. Hi. මොකද හිතෙන්නේ අද හිමේ යන සවාරිය ගැන? යන්න නම් ආසයි. හැබැයි චුට්ටක් බයයි වගේ. බය වෙන්න එපා. අපි යන්නේ. Right guys, අපි එහෙනම් ඔන්න දැන් හිමේ යන්න තමයි හදන්නේ. මෙතන මේ මොනිකා නෙමෙයි වාගේ නම මොකද්ද? මේ ශ්‍රියාලතාද? මොකද්ද නම? නම මතක නැහැ. රෝසි අක්කා. රෝසි අක්කා එක්ක තමයි අද යන්නේ. මේ එහා පැත්තේ ඉඳගෙන ඉන්නේ මේ රෝසි අක්කා මේ. ටිකක් මොංගල් වගේ සීන් එකක් තියෙනවා නවුලන්නේ. right ෆ්‍රැන්ක්ලින් අයියත් එක්ක අද රෝසි අක්කා තමයි කන්ද යන්නේ guys. එහා අපි යමු. කියන්නේ මේ අද ඩ්‍රයිවිං කරන්න ටිකක් අමාරුයි හිම ඉස්සනවා වැඩි. මම හිතනවා GTA ගේම් එකට හිම වැල්ලා තියෙනවා දැකපු පළවෙනි දවසේ ඔයාලා අද වෙන්නේ නැති කියලා. මොකද හිම වැටලා තියෙන වීඩියෝ ගොඩක් අය ගිහින් නැහැ නේ. ගේම් අඩුයිනේ නේද? ඉතින් අද අපි යන්නේ තම කන්ද බලන්නේ හිම කන්දක් බලන්න. රෝසියක් ඒ. සීතලයිද ඔයාලට? දැන් නම් ටිකක් සීතලයි වගේ නේද? කොපියක්වත් බොන්න දැනක් තියනවාද කියලා බලන්න ළඟපාත. සර්ච් කරලා බලන්න නැත්නම් මොකද? කඩයක්වත් නැහැ. අර කඩනවා මහලද කොහෙද? ඒ කඩද? ආයි. අන්න වගේ තියනවා. උරින්ද? මේ ඇවිල්ලා හිමවලයෙක් වගේ. ඊය වෙන මේක ඇවිල්ලා මේ දරුණු සතෙක් ගයිස් මු එළියට බැස්සොත් එහෙම අපි මරාගෙන යනවා. ඒ තරම් හරි දරුණුයි එළියට බයින්න නෑ මේ අර හිමේ ඉන්න කොටි වගේ જાතියක්. කොටිද මන්ද? ඉතින් අන්න බලන්න guys. අර මිනිස්සු දුවනවා. අන්න බලන්න පන්නගෙන යනවා. අනිවාර්යෙන්ම අහුනොත් එහෙම කන එක කනවා. ඔව් කන්නේ. අහුන්නේ ඒ වගේ සත්තු අපි මේ තියන්න හොඳ නෑ මේ තෝබා දහමට මේ හරි කරදරයක් guys. ඒක නිසා අපි ඌව මෙලොවින් තුරන් කරනවා. Holy! ඒ වගේ සත්තු මිනිස්සුන්ට හරිම අහිත කරයි guys. ඒක නිසා මූත් හිතන්න එපා වෙඩි දිගුයි ගැන. රෝසියක් නමකට වෙන්නේ නගිනවා හලෝ වාහනේ. පිටිපස්සෙන් නගින්නේ ඉස්සරහට නගින්නකෝ. මොකද්ද ඔයා කරන්නේ? ඉස්සරහින් නගිනවා hinaයි. අයියෝ කානානේ. ඉස්සරහින් නගින්නකෝ අනේ. බාහින්. නගිනවා ඉස්සරහින්. Well, shit. shit තමයි. කතා කරන්න බැරිද hina වෙන්නේ? ඔයාට කොහෙද එකක් බයිනවා. එපා. Shit! දාලා යනවා නෑ කියන්නේ ඉස්සරහින්. වාහනේ දොරක් ගැලවුණා නේද? නගිනවා කො. ඔයාගේ දොර නෑනේ. ඈ? ගැලවුණා. දොර නැතුව යන් ගයිස් අපි. එක දොර ඇරලා තියෙන වාහනේ එක වහගන්න. බැරිද මන්දා? කෝපි එකක් බොන්න ප්ලේස් එකක් හම්බුනේ නැහැ ගයිස්. ඉතින් අපි වතුර එකක් දීලා සීනරේ තමයි. අලි නෑ වාහනේ. Oh sorry. You gotta watch out, homie. guys ini kau ni Peter aja aneh ting pakai ni mana hari kian tu tani kian ini tu ada kalau di sini tu parah kali tu ni guys parah kali antrian dah dulu parah yang tu bina parah ini parah ni ඔතනින් යන්න ආවේ. ආවේ. ආවේ කිව්වනේ. ඒක ඕන් ගන්න.
ගන්න. Place has gone to shit. Oh yeah, I needed this. Oh shit. There's that asshole. Hey, little homie, what you doing? guys, නිකම්ම යනකොට වෙන මාතලයක් තියෙනවා පොලිසියෙන් පස්සේ පාන්නනකොට මේ අන්තර යන එක ආරක්ෂා කරලා දැන් අපි මෙතන මේ මුලක් කියනවා යන්න දැන් ගේම් එකක් ගන්නවා වගේ මගේ බැලුවා රෝදියක් කවෝ කියලා මේ එහාවෙන් පිටිපස්ස එකේ ඉන්නේ යා පිටිපස්සේ සිට හින්දියන් මාව ඩ්‍රයිවර් ගන්නට දානවා අන්දේ හරිම අසාධාරණයි මං කැමති පිටිපස්සේ යන්න මේ සත්තු කොහොම ඉන්නවද දන්නේ නැහැ නේද තීතලේ සින්දුවක් කියන්න ගන්නේ නම් ටෙක්ට් එක වැඩ කරන්නේ නැහැ. සින්දුවක් කියන්නේ කියන්නේ. අපි මේ හරි ටිකක් බහැලා වටපිටාව ටිකක් බලලා යන්න. පට්ටම ලස්සනයි. සම්පූර්ණ හිමින් ඇහිලා තියෙන වටපිටාව. එච්චර නෑ වැටේ කොහෙද දුවන්නේ යන් අපි කන්ද උඩටම ගිහිල්ලා වටපිටාව බලන්න මං නම් හිතන්නේ උඩ යන්න පුළුවන් වෙයි කියලා අයියෙන් අල්ලගන්න සීට් බෙල්ට් එක දාගන්න දැන් අමාරු කන්දක් යන්නේ චුට්ටක් එහෙම වුණොත් අපේ මිෂන් එකේ ඔස් හරි වෙන්න මේක මෙතනින් පල්ලට වෙන්නොත් එහෙම ආයේ මුලින් ඉඳලම අපිට එන්න වෙනවා පහලින් ඉඳලම පල්ලෙම තමයි නතර වෙන්නේ තමයි
අපි ඒක කරා. අපි ඒක කළා guys. ආවා guys. ආවා තව චුට්ටයි guys. ඕතියක් මේ කාටනම් මේ වන්ද කියවන දෝල්ට ඉන්න ගාලෝ කන්දෝ කියලා. අන්න නරියෙක් guys. මෙන්න නරියෙක් ඉන්නවා. අර කන්ද වලට වැන්නද ඔය? අර දැක්කද? දැක්කා. කන්ද වලට වැන්නද වන්ද? අන්න වැටෙනවා. ඈ මොකද රෝසියක්? ඇහෙන්න කතා කරන්නේ. රහසෙන් කියන්නේ මේ අරු තාම යනවා මේ අර අන්න නැවතුණා. බලු නැගිටියදී මැරෙන්නද? මැරෙනවා වගේ නේ. නහ මැරෙන්නේ නැද්ද? පාන අදිනවා නේද? Wait, what the hell? නෑ වෙඩි කියන්නේ නෑ වීලුවට. එල්ලකින් පල්ලට තමයි තව පොඩ්ඩක් වැටෙන්නේ. නගින්න රෝසියක්. අපිට තව චුට්ටක් දිරයි තියෙන්නේ අපි කේබල් කාර් තියෙන ප්ලේස් එක තමයි ආවේ. වගේ ඉඳින කේබල් කාර් එකේ. නෑනේ මං ගිහින් නෑ. අද අපි වාහනේ මේ උඩ දාලා කේබල් කාර් එකෙන් පල්ලට. මට බයයි උඩ යන්න. මෙතනින් අපිට යන්න බෑ යා පැත්තේ. බයි වෙලා ස්ක්ලච් පේට් එකක් දීලා දිනවා නේ දැන් නම්. නැවතත් අපි කළා. අපිට තව බොහොම චුට්ට දුර යන්න. ඉතින් මේ හරිය තමයි ඩේන්ජර් හරිය මේ කන්දේ මේ බලන්න මෙතන කිසිම මේ එකක් වැටක්වත් නෑ වැටුනත් එහෙම අද අන්තිම දවස් කියලා හිතෙනකොට ආර මොකද එහෙම වුණොත් එහෙම මොකද වඩ මං දැනට පිට හදාගෙන ඉන්නවා. බහිමුද වාහනේ? බයින් තව චුට්ටක් දුරක් යන්න මම යන්න අපි යන්නේ ආන් අර අපි යන්නේ ආන් එතන තමයි අපි යන්නේ අර උඩහ පාරනා චුට්ටක පාරක් තියෙන්නේ. මං කිව්වනේ ආවද මේ ලෝකේ තියෙන උසම තැනට එක්ක යනවා කියලා. මේක තමයි මේ ලෝකේ තියෙන උසම තැන. Oh shit. My god guys. Oh my god Rosie අක්කේ. guys වැඩ දන්නේ ඉඳ බේරුණා guys. කොහොම හරි නැවතත් අපි පාරට ආවා guys. ඇත්තම හරිම සතුටුයි මම හිතුවේ මෙතනින් අපිට වීඩියෝ එකකින් කරන්න වෙයි කියලා වැටිච්ච කියලා. වැටුණා නම් එම විනාඩි 10ක් විතර වීඩියෝ කරන්න වෙනවා වැටිච්ච එක. මේ. ඔළුව අනන්න එපා ඇහෙන්නේ නැහැ කතා කරලා. ඔව්. අන්න කේබල් කාර් එක පල්ලෙහාට යනවා. වාත ආසදී වගේ. දැන් මම ටාර්ගට් මේකට යන්න. මේ තා බොහොම සුළු වෙලාවයි තියන්නේ අපි කේබල් කාර් ප්ලේස් එකට යනවා. guys. What you crossing for, man? සියක්කත් එක්ක හරිම කරදරයි. Right. අපි ආවා ප්ලේස් එකට. Are your eyes even open? guys අපි මෙතන මේ රෝසි අක්කා කැමති ප්ලේස් එකක් තියෙනවා guys අපි එතෙන්ට යන්න තමයි හදන්නේ මගේ
ආසෙන් එන්න එක්කනේ. ලිස්සයි බලාගෙන ඉන්න. කොහොම ඉන්න? කේබල් කාරයන් උතනින් නෙවෙයිනේ. ඔයා ඉන්න මට වැඩි කියන්න දෙයක් ඇතුළට එන්න අන්න හරි. ඔයා නම් සුපිරි ඈ මුලින් පැනලා. Excuse me there. ලස්සනයි නේද? ලස්සනයි. බයයි. Coley. යන්නකෝ එහාට. ඔයාගේ අවසාන දවස තේරුණා? Well, shit. පහළට දාන්න තමයි හදන්නේ. ඔයා මට එහෙම කරනවද? සමා වෙන්න රෝසි. Coley.